ලංකාවේ අපිට නම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නේ අලුත් දේවල් නෙවෙයි. මොකද ඈත අතීතයේ ඉඳන්ම ලාංකීය සමාජයේ මේ දේවල් මුල් බැසගෙන තිබ්බ හින්දා. එදා කට්ටඩියෝ නොපෙනෙන යක්ෂයන්, ප්‍රේතයන්, කුම්භාණ්ඩයන් ආදීන් මෙල්ල කරගෙන විවිධ කටයුතු කළා. ඒ වගේම යකුන් එලවන්නටත්, යකුන්ගෙන් වැඩ ගන්නටත් එදා හොඳ දක්ෂ කට්ටඩියෝ හිටියා. ඉතින් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් ගැන පරතරට පත් කට්ටඩියන් වගේම ස්වාමින් වහන්සේලාත් ඒ කාලේ වගේම මෑත ඉතිහාසයේත් කතා බහට ලක් වෙනවා. ඉතින් මේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් ගැන වර්තමාන පරපුර නම් වැඩි තැකීමක් කරන්නේ නැහැ. නමුත් යකුන් මට්ටු කරපු බලගතු යන්ත්‍රමන්ත්‍ර වලින් දස්කම් පෙන්නපු ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේම ප්‍රසිද්ධ වුණ යතිවරයාණන් වහන්සේලා ගැන ඉතිහාසයේ කියවෙන දේවල් වලින් ඒවා මිත්‍යාවන් නොවන වග සනාත වෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් උන්වහන්සේගේ ගුරු හිමියන් වුණ වීදාගම හාමුදුරුවොත් ඒ වගේ යන්ත්‍ර මන්ත්‍ර වලින් පරතරට ආපු ඉතාමත් දක්ෂ යතිවරයාණන් වහන්සේලා. ඉතින් අද කතා කරන්නේ නම් උන්වහන්සේලා ගැන නෙවෙයි. ඒත් උන්වහන්සේලා තරම්ම අద్භූත බලවේග සමග වැඩ කරපු ලෝක ප්‍රකට යතිවරයාණන් වහන්සේ නමක් ගැනයි අද කතාව. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් කරපු මහත් බලගතු දේවල් නිසාම උන්වහන්සේගේ නම ඇහුව ගමන්ම හැමෝම දන්නවා උන්වහන්සේ කවුද කියලා. උන්වහන්සේ තමයි කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ. කරම්බාවේ සීලරතන හාමුදුරුවෝ කියන්නේත් උන්වහන්සේටම තමයි. ඉතින් යාපහුව වෙහෙරගල විහාරස්ථානයේ පසිල්ලේගල ගුණානන්ද හාමුදුරුවෝ යටතේ අධ්‍යාපනය හදාරපු සීලරතන හාමුදුරුවෝ කුඩා කාලයේ ඉඳලම යන්ත්‍ර මන්ත්‍ර ගැන ඉගෙන ගන්නට ලොකු ආසාවක් වගේම කුතුහලයක් තිබුණු හිමි නමක්. කොහොම හරි සීලරතන හාමුදුරුවන්ට තිබ්බ මේ දැඩි කුතුහලයේ හින්දාම උන්වහන්සේ ධර්මය ඉගෙන ගන්නට වැඩි කැමැත්තක් දක්වා නැහැ. ඒ නිසා එක්වරක් උන්වහන්සේව ආවාසයෙන් පිටත් කරලා ඇබිත්තයන් සිටින කුටියකට යවන්නටත් කටයුතු කරලා තියෙනවා. ඒ කොහොම වුණත් උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර පුස්කොළ පොත් අධ්‍යයනය කිරීම නතර කරලත් නැහැ. කොහොම හරි උන්වහන්සේ තරුණ වියටපත් වෙද්දී නායක හාමුදුරුවෝ සීලරතන හාමුදුරුවන්ට කැමැති පරිදි යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්නට ඉඩ දීලා තියෙනවා. ඉතින් මේ අතරේදී දවසක් උන්වහන්සේ අපූර්ව සිහිනයක් දකිනවා. ඒ සුදු ඇඳුමෙන් සැරසුණ ඉෂිවරයෙක් වගේ පුද්ගලයෙක් උන්වහන්සේගේ අතින් අල්ලගෙන කැලේ ගල් ගුහාවක තිබ්බ කුටියකට එක් කරගෙන යනවා. ඉතින් මේ පුද්ගලයා සීලරතන හාමුදුරුවන්ට කියන්නේ මේ ගුහාවේ ඊට බලගතු නිධානයක් තියෙනවා කියලා. ඉතින් ඒක ලබා ගන්නට උන්වහන්සේ බලවත් බවත් මේ නිදානේ රකින්න නාගයෙක් ඉන්නවා කියලත් ඒ නාගයා දහවල් වෙද්දී එතනින් ඉවත්ව යනවා කියලත් පවසලා තිබ්බා. ඉතින් පහුවදාම මේ සීලරතන හාමුදුරුවෝ සිහිනෙන් පැවසු ඒ ඉසව්ව හොයාගෙන කැලේට යනවා. ඉතින් කොහොම හරි උන්වහන්සේ දහවල් වෙද්දී ඒ ගුහාවට ළඟා වෙනවා. ඒ ස්ථානයේ විශාල ගල් ගුහාවක් සහිත දි รา ගිය බුදු කුටියක් පැවති බවයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ සිහිනෙන් පැවසු පරිදිම මේ කුටියෙන් උන්වහන්සේට පුස්කොළ පොත් මිටියක් වගේම රන්නාලේ පිට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ බුද්ධ ප්‍රතිමාව සහ පුස්කොළ පොත් ටික අරගෙන පිටතට පැමිණි පසුව ඒ ගල් ගුහාව කඩාගෙන වැටුණු බව සඳහන් වෙනවා. උන්වහන්සේ ඒ පුස්කොළ පොත් සහ බුදු පිළිමය එතන තිබ්බ බුදු ගෙහි තැන්පත් කරලා උන්වහන්සේ නැවත විහාරයට වැඩම කරලා තියෙනවා. පස්සේ සීලරතන හාමුදුරුවෝ තමන්ගේ ගුරු හිමියන්ව හමු වෙලා වනගත වෙන්නට අවසර ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ නායක හිමියන්ගේ අවසරය ඇතුව සීලරතන හාමුදුරුවෝ කැලේ මැදින් කොණ්ඩදෙනිය ප්‍රදේශයට වැඩම කරනවා. ඉතින් එතන ඉඳලා සීලරතන හාමුදුරුවෝ කොණ්ඩදෙනිය හාමුදුරුවෝ විදිහට ප්‍රසිද්ධ වෙනවා. උන්වහන්සේ වනගතව ඉඳිද්දී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ගැඹුරටම හදාරලා තියෙනවා. ඉතින් ඔබ අප දන්නා විදිහට කොණ්ඩදෙනිය හාමුදුරුවන් සාමාන්‍ය යකදුරු කුට කරන්න බැරි ආකාරයේ වඩාත් විස්මිත දේවල් කරලා තියෙනවා. කොහොම හරි උන්වහන්සේ වාසය කරපු ඒ කැලෑ ප්‍රදේශයේ අවතාර භූත හොල්මන් ආදී බලපෑම් තියෙන ඉසව්වක් කියලා ඒ අසල ගම්මානයේ ගම්වාසීන් සීලරතන හාමුදුරුවන්ට ගම්මානයට වඩින විදිහට ආරාධනා කරලා තියෙනවා. ඉතින් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරපු කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ තමන් යක්කුන්ගෙන් වැඩ ගන්නට දන්නා බවත් ඒ නිසා හැකිනම් තමන් වහන්සේට මෙතන පැලක් සාදා දෙන ලෙසටත් ඉල්ලීමක් කරලා තියෙනවා.
ඉතින් කොහොම හරි ගම්වාසීන් උන්වහන්සේට වැඩ සිටින්නට ආරාමයක් වගේම උන්වහන්සේගේ සහයට බණ්ඩා කියන පුද්ගලයාත් ඒ ආරාමයේ නතර කරනවා. කොහොම හරි මේ කොණ්ඩදිනිය හාමුදුරුවෝ ගම්මුන්ගේ සෑම ලෙඩකට දුකකට වගේම කරදරයටපත් වුණ සෑම අයෙකුටමත් උපකාර කරා. උන්වහන්සේ හමු වෙන්නට උපකාර ලබා ගන්නට ගම්මුන් වැළ නොකැඩී එන්නට වුණා. 70 සහ 80 දශකයේ වෙද්දී උන්වහන්සේ ලංකාවේ බොහෝ ප්‍රසිද්ධව හිටියා. ඒ කාලෙදී උන්වහන්සේ ගැන සඳහන් නොවුන පත්තරයක්වත් තිබ්බේ නැහැ. ඉතින් කොණ්ඩදිනිය හාමුදුරුවෝ යක්ෂයන්ගෙන් වැඩගත් බව වඩාත් ප්‍රසිද්ධයිනේ. ඉතින් යක්කු විතරක් නෙවෙයි යක්ෂණියන්ගෙන් පවා උන්වහන්සේ උදව් උපකාර ලබාගත් බව සඳහන් වෙන කතා පුවත් ඉතිහාසයේ ඕනතරම් තියෙනවා. එදා උන්වහන්සේ වැඩ සිටි මේ වනගත ප්‍රදේශයේ සොහොන් කාලි යක්ෂණිය ගැවසෙමින් උන්වහන්සේට උදව් උපකාර කරපු බව කොණ්ඩදිනිය හාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. සොහොන් කාලි යක්ෂණිය කියන්නේ කාලිමෑණියන්ගේ ඊතා භයංකර බලගතු අවතාරයක්. හොඳට වගේම නරකටත් ජීවමාන විදිහට තෙද බල තියෙන සොහොන් කාලි අසරණ ජනයාටත් පිහිට වෙන මහා යක්ෂ සේනාධිපතිනියක්. රත්මල් පැලඳගෙන බියකරු ශබ්ද නගන ලේ රැඳුණු දෙතොල් ඇතිව දර්ශනය වන සොහොන් කාලි යක්ෂණිය සැබවින්ම අති භයානකයි. නමුත් ඒ තරම් භයානක යක්ෂණියකගෙන් පවා කොණ්ඩදිනිය හාමුදුරුවන් වැඩගත්තා. උපකාර ලබා ගත්තා. කොණ්ඩදිනිය හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ගියේ කොණ්ඩදිනිය සොහොනට. රාත්‍රියේදී මලවුන් නැගිට්ටවලා විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදු කරා. උන්වහන්සේ තමන්ව සමච්චලයට ලක් කරපු අයටත් නිසි දඬුවම් දීපු සිදුවීම් ඉතිහාසයේ සඳහන් වෙනවා. එකපාරක් උන්වහන්සේ දුම්රියෙන් වඩිනකොට යාපහුවේ දුම්රිය නතර කරන්නේ නැති වග දැනුම් දීලා තිබ්බා. නමුත් ගමන් කරපු දුම්රිය යාපහුවේදී නතර වුණා. කොණ්ඩදිනිය හාමුදුරුවෝ දුම්රියෙන් බැහැලා ගියාට පස්සේ නැවත දුම්රිය ක්‍රියාත්මක වුණා කියලායි සඳහන් වෙන්නේ. ඒ වගේම එකවරක් කොණ්ඩදිනිය හාමුදුරුවන්ට බැන වැදුන නඩුකාරයෙක්ව ගල් කිරීම ඒ වගේ තවත් විස්මිත සිදුවීමක්. කොණ්ඩදිනිය හාමුදුරුවන්ගේ දස්කම් නිසාම උන්වහන්සේගෙන් උදව් උපකාර ලබා ගන්නට නන් දෙසින් ජනතාව පැමිණිලා තියෙනවා. ඒ හැමෝටම උන්වහන්සේ පිහිට වෙලක් තියෙනවා. නමුත් උන්වහන්සේ කෙදිනකවත් සොරුන්ට අපරාධකාරයන්ට උපකාර කරේ නැහැ. බොරුකාරයන්ටත් අපූරු දඬුවම් ලබා දෙන්නට අමතක කරෙත් නැහැ. ජනතාවට ඕනෑම වෙලාවක උදව් උපකාර කරන්නට උන්වහන්සේ පසුබට උනේ නැහැ. ඒ වගේම උන්වහන්සේට ජනතාවගෙන් ඊටාම වටිනා තෑගි භෝග පවා ලැබුණේ උන්වහන්සේ ජනතාවට කරපු සේවය හින්දා. උන්වහන්සේට ආවාසයේ කිරිකරුඬ නාන තටාකයක් පවා ජනතාව සාදා තිබුණු බවත් එක තැනක සඳහන් වෙනවා. ප්‍රේමකීර්ති දල්විස් මහතා ධර්මදාස මුදලාලි වගේ ප්‍රසිද්ධ දේශපාලඥයන් පවා උන්වහන්සේගෙන් පිහිට පතාගෙන ඇවිත් තිබුණා. වැසි වස්සවන්න වගේම වැසි නවත්තන්නත් උන්වහන්සේ සතුව මහත් බලගතු යන්ත්‍ර මන්ත්‍ර තිබ්බ බව සඳහන් වෙනවා. කොහොම වුණත් උන්වහන්සේගේ අద్භූත සහ ප්‍රබල ගුරුකම් හදිහූනියම් හින්දා රටේ නමගිය කට්ටඩියන් ටිකක් අමනාපයෙන් ඉඳලා තියෙන්නේ. ඒ කාලේ මලයාලම් ගුරුන්නාන්සේ කෙනෙක් උන්වහන්සේ එක්ක බොහෝ අමනාපව හිටිය බවත් කොණ්ඩදිනිය හාමුදුරුවන්ව අපවත් කරන්නට කිහිප වතාවක්ම ඔහු උත්සාහ කරපු බවත් කියවෙනවා. නමුත් කොහොම හරි කොණ්ඩදිනිය හාමුදුරුවෝ අපවත් වෙන්නේ ඒ මලයාලම් ගුරුන්නාන්සේ එවපු පිල්ලියක් හින්දා කියලාත් කියනවා. ඉතින් යක්කුන්ගෙන් වැඩගත්තු කොණ්ඩදිනිය හාමුදුරුවෝ ලංකාවෙන් බිහි වුණ විශිෂ්ට ගණයේ යතිවරයාණන් වහන්සේ නමක් විදිහටයි ඉතිහාසගත වෙන්නේ.